මෙහෙමයි සාමාන්‍යයෙන් ජේතවනාරාමයට අර මොකද්ද ගල් ගහන කතාවක් අපි අහලා තියෙනවානේ. ඉතින් මම දැක්ක සමහර පක්ෂ ආමිෂ ප්‍රතිපත්ති පූජාවල යෙදෙන බව සඳහන් කරලා තිබ්බා. තව සමහරු දන්සැල් දීම් ආදී කටයුතු ගැන අවධානය යොමු කරනවා කියලා දැක්කා. ඉතින් මේ දිනය විතරක් නෙවෙයි මුළු ලෝකෙම මිනිස්සුන්ගේ මානව නිදහස පිළිබඳ කතා කරපු උත්තම ශාස්ත්‍රූවරයෙක් බුදුහාමුදුරුවෝ. ඉතින් එවැනි දවසක මේ දේශපාලන ප්‍රලාප කියවලා වෛරය අපි කරනවා මේවා ඉතින් කොයි කාලයක් කළාද? හැබැයි කම්කරුවෙක් ලැබපු සුබ සිද්ධියක් නම් අපි දකින්නේ නැහැ. එහෙන් එනවා මෙහෙන් එනවා ගොඩ ගහනවා මොනවා හරි අරකු කසිප්පු ටිකක් බොනවා දඟලනවා කෑ ගහනවා හූ කියනවා ඊට වඩා හුඟක් දේවල් තියෙනවා කරන්න. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මොකද මොකද මේ පසට පොළවට නොගැලපෙන මතවාද දර්ශන වලින් සන්නද්ධ වෙච්ච දේශපාලන ව්‍යාපාරයන් විසින් මේ රටට කරලා තියෙන විනාශය මදිද? මම හිතන්නේ වෙසක් වගේ දවසක මේ මොන පක්ෂවල මොන කණ්ණාඩි පැලඳගෙන හිටියත් කරුණාවෙන් අපි ආරාධනා කරනවා තමුන් නැහැලා අර බෞද්ධ කොടിයේ තියෙන ෂඩ්වර්ණ නැමැති මේ කණ්ණාඩි දෙක පළඳලා අතීතයේ දිහා ටිකක් බලපල්ලා. මේ රට මොකද්ද? මේකේ සංස්කෘතිය මොකද්ද? මේකේ ශිෂ්ටාචාරය හැදුනේ කොහොමද? මේකේ සભ્યත්වය කියන්නේ මොකද්ද? මේ මහා බෞද්ධ සංස්කෘතියකින් පෝෂණය වෙච්ච රටක තමුන් නැහැලා වෙන මේ කණ්ණාඩි දාගෙන කරපු හරිය දැන් ඉතින් හොඳටම ඇති. මම හිතන්නේ ඒ හින්දා වෙන්නේ නැති නායක හාමුදුරුවරුත් මහානායක හාමුදුරුවරුත් 30 වෙනිදාට මේක ගත්තේ මේ මැයි දිනේ සම්බන්ධයෙන් කතා කරලා. හැබැයි මහානායක හාමුදුරුවන්ට විධානයක් දෙන්න පුළුවන් මේක මේ කරන්න ඕනද නැද්ද කියලා. ඉතින් දේශපාලන පක්ෂවල අභිමතයේ පරිදි සමහරු ඉතින් ඒ රැස්වීම් කරයි. නමුත් අපි දැක්ක සමහර මේ දේශපාලන සංවිධාන පක්ෂ ඒ ආගමික වත්පිළිවෙත් වල නිරත වෙන බව. ඉතින් මම හිතන්නේ ඒක හොඳ ආදර්ශයක්. අපි ඒකට සුබ ප්‍රාර්ථනා කරනවා.